හයි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ මගේ පොඩි ඔයාලත් එක්ක මගේ knowledge sharing part එකකට. ඉතින් මම අද කතා කරන්නේ ethical hacking වල තියෙන payload attack සම්බන්ධව. හරිද? උඩ මොකද්ද මේ payload attack එක කියන්නේ? අපි මුලින්ම බලමු payload attack එක කියන්නේ මොකද්ද කියන දේ කියන්නේ. හරිද? එතකොට payload attack එකක් කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ මම උදාහරණයක්ම ගන්නම් මේකට. දැන් හිතන්නකෝ ඔයාලගේ මොකක් හරි web application එකක් තියෙනවා. හරිද? ඒ web application එකේ ඔයාලා මොකක් හරි feature එකක් add කරනවා කියලා හිතන්නකෝ. ඒ add කරද්දී ඔයාලා ඒක හරියට validation කරන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් sign up part එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔය sign up page එකක් තියෙනවා. ඒ sign up page එක ඔයාලා හරියට validation කරන්නේ නැහැ. හරිද? එතකොට ඇටෑක කෙනෙක් දැන් ඕක බලන් ඉන්නවා කියලා හිතන්නකෝ. ඇටෑක කෙනෙක් ඕකේ vulnerability කියලා එකක් දෙයක් තියෙනවා අපිට. ඒ vulnerability අපි analyze කරනවා. හරිද? ඒ vulnerability analyze කරලා ඒකේ තියෙන ඒ application එකේ තියෙන දෝෂ හඳුනා ගන්නවා අපි එතන. හරිද? එහෙම හඳුනාගෙන අපි දැන් payload attack එකකදී කරන්නේ මෙහෙම දෙයක්. හරිද? එතකොට අපි දැන් එහෙම vulnerability ටික හඳුනාගෙන අපි ඒ vulnerability ටිකට අපි කෝඩ් එකක් එක්සිකියුට් කරනවා. හරිද? අපි කෝඩ් එකක් ලියනවා. හොඳ. ඒ කෝඩ් එක ලියලා අපි ඒක අප්ලෝඩ් කරනවා. හරිද? අපි ඒක අප්ලෝඩ් කරනවා. හරිනේ. දැන් එහෙම අප්ලෝඩ් කරාට පස්සේ ඒ කෝඩ් එක රන් වුණොත් විතරයි මේ ඇටැක් එක වැඩ කරන්නේ. හරිද? ඒ කෝඩ් එක රන් වුණොත් විතරයි මේ ඇටැක් එක වැඩ කරන්නේ. හරිද? දැන් හිතන්නකෝ දැන් ඔයා මෙහෙම කියලා දැන් ඔයා ඇටැක් කෙනෙක් විදිහට හිතන්නකෝ. ඔයා මුලින්ම කරන්නේ මොකද්ද? ඒ ෆයිල් එක ගිහිල්ලා දැන් අපිට හිතන්නකෝ ඒ ෆයිල් එකේ මොකක් හරිම දෝෂයක් තියෙනවා. ඒ ෆයිල් එක ඔයාලා vulnerability analyze කරනවා. හරිද? එහෙම analyze කරලා ඔයාලට ඒකට ගැලපෙන malware attack එක හෝ maliciouse attack එක ඔයාලා නිර්මාණය කරනවා. හරිද? නිර්මාණය කළා ඊට පස්සේ ඒ කෝඩ් එක ඔයාලා ඒ සර්වර් එකේ රන් වෙන්නත් ඕන. ඒ සර්වර් එකේ රන් වෙලා ඒක වැඩ කරොත් ඒක එක්සිකියුට් වුණොත් විතරයි ඔයාලගේ payload attack එක කරා කියලා identify වෙන්නේ. හරිද? එතකොට දැන් ඔයාලා තව මම උදාහරණයක් ගන්නම්කෝ. දැන් ඔයාලගේ ෆෝන් එකට මොන හරි APK ෆයිල් එකක් දාගන්නවා කියන්නකෝ. ඔයාලා දන්නේ නැති APK ෆයිල් එකක් දාගන්න. හරිද? ඒ ෆයිල් එක දාගත්තට පස්සේ ඔයාලා ඒකේ access දෙනවා එක වලට මොනහට ඔයාලා contact numbers වලට access දෙනවා. ඒ හැම එකටම access දෙනවා. තව දෙයක් තියෙනවා. අපි මේ app එක install කරත් ඇති ඒ automaticallyම අපි ලියන කෝඩ් එක පැත්තෙන් අපිට පුළුවන් ඒ දේවල් ටික ඇක්ටිව් කරන්න. නොටිෆිකේෂන් ටික ඔටෝමැටිකලිම ඔලෝ වෙලා තියෙන්න පුළුවන්. හොඳ. ඒකයි කියන්නේ ඔයාලා අර මොන හරි APK එකක් එහෙම දාගන්නදී චුට්ටක් බලලා ඒ දේවල් දාගන්න කියන්නේ. හරි. එතකොට දැන් ගත්තොත් එහෙම අපි මේ කෝඩ් එක දැන් අපි මොන හරි ලියන malware මේ කෝඩ් එක තියෙනවානේ. ඒ කෝඩ් එක රන් වුණොත් විතරයි මේ අපේ payload attack එකක් වැඩ කරන්නේ. හරිද? ඒ payload attack කරන්නේ ඒ විදිහට. අපි මුලින්ම දැන් ethical hacker කෙනෙක් විදිහට අපි මුලින්ම කරන්නේ මොකක් හරි system එකක මොකක් හරි web application එකක මොකක් හරි දෙයක අපි vulnerability analyze කරනවා. ඒ vulnerability analyze කළා ඒ වල තියෙන දෝෂ හඳුනාගෙන තමයි අපි ඒවට attack කරන්නේ. හරිද? ඉතින් ඔය විදිහට තමයි අපේ payload attack එකක් සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. හරිද? ඉතින් මේ වගේ තව කරුණු දැනගන්න වගේම අපේ පැවැත්වෙනවා web development සහ mobile app development පාඨමාලාවන්. ඒතකොට අපේ Nexera Academy එකත් එක තමයි ටික යන්නේ. ඒතකොට ඔයාලට පුළුවන් අපේ courses එක join වෙලා ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න. ඒත් එක්කම ඔයාලට ඉතින් හම්බෙන benefit රාශියක් තියෙනවා. ඔයාලට පුළුවන් දෙම්ම අපිත් එක්ක join වෙන්න මම පහලින් දාන්නම් අපේ description එකෙන් දාන්නම්. ඒකට යන links ටික ඔයාලට කැමති නම් join වෙලා අපිත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට අපි එහෙනම් ඉක්මනට ඊළඟ knowledge sharing part එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.